නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාචමේ ඒකානං දක්ඛිනා දජ්ජා පුබ්බේ කත මනුස්සරන්ති පූජනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායක දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් රජගහ නුවර වේළුවනාරාමේ වැඩ හිඳිමින් බිම්බිසාර මහරජුගේ ආරාධනෙන් බිම්බිසාර මහරජුගේ මාලිගෙහි දින 7ක් පේලියට දානයට ආරාධනා කළා. ඒ පේලියට දන් වළඳා තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 1003ක් මහා සීනාසවයන් වහන්සේලා මේ දානයට වැඩියා. ඒ කවුරුත් නෙමෙයි උරුවෙල කාශ්‍යප ගයා කාශ්‍යප නදී කාශ්‍යප ආදීන් දමනය කොට තුන් බෑ ජටිලයනොත් ඒ ජටිලයන් ප්‍රධාන දහසක පිරිසත් බුදුරජාණන් වහන්සේ දමනය කොට මගඵල නිවනින් සැනසී බුදු සසුනෙහි පැවිදි වී අරිහත්ත්වයට පත් වුණා. මේ සියල්ලෝම තමයි පේලියට බිම්බිසාර රජමැදුරෙහි දානයට වැඩි. ඒ දවස තථාගත බුදුරජාණන් වහන්සේ කුස්ස සරුවඥයන් වහන්සේගේ කාලෙහි මේ විදිහේ දානශාලාවක් කරවා දන් දෙමින් තුන් මාසයේම බුද්ධෝපස්ථාන සිද්ධ කළ සංඝෝපස්ථාන සිද්ධ කළ මහා පරිවාර සම්පත්තිය කලකෝලහල ඇති වී දානශාලාවට ගිනි තබා නිරයගාමී වුණ 84000ක් ඥාති. ඒ බිම්බිසාර රජු තමයි දවස අයතෙමි මුදල් ගණන් තබන්නා. එතුමාගේ ලේ ඥාතීත්වය ඇති බැවින් දීර්ඝව පැමිණීමේ 84000 පිරිස එදවස සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාළිගයේ අවට දොර කවුළු අතරද දොරඩගි අතරද වා කවුළු අතරද දොර බාහුව අතරද පැමිණ වාසය කළා. ස්වකීය නිවස කියන හැඟීමෙන් ඒ පින් බලාපොරොත්තුවෙන් මේ සියලු ඥාතීන් තථාගත බුදුරජාණන් වහන්සේ පෙනෙන්න සැලැස්සුවා. හැඩපළු ගෙතුණු හිසින් යුතුව අබකඳුළු පිරෙන දෙනකින් යුතුව නිරාගිය කුසින් යුතුව මේ විදිහේ බුද්ධාන්තර කීපයක්ම ප්‍රේතලෝ වාසය කරන මේ සත්වයන් දැක අතිශය කනගාටුවට විපිලිසර භාවයට බිම්බිසාර මහරජුපත් වුණා. ඒකයි මේ සූත්‍ර දේශනාවේ පහදන්නේ මෙතනට රැස් වූ ඥාතීන් මේ තරම් දුකටපත් වී තියෙන නිසා තමයි බිම්බිසාර රජු දන් පැන් පිළිගන්වනකොට ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යේත තත්ත සමාගන්වා ඥාතිපේතා සමාගතා. ඥාතීන්ට පින්දීමේ අතිශයම වැදගත් ගාථා රත්නයේ තියෙන මේ තිලෝකුඩ සූත්‍රයේ ඉදං හෝ ඥාතීනං හෝතු අපගේ ඥාතීන්ට මේ පින සැලසේවා අපගේ ඥාතීන් මේ පිනෙන් සැපයටපත් වේවා කියන ආර්ථයයි. එනිසාම තථාගත බුදුරජාණන් වහන්සේ පාදනවා දැන් මව්පිය ආදී ඥාති හිත මිත්‍රාදී නැති මයිලාදී ස්වකීය මව්පියන් ආදී යාළු මිත්‍රයන් ආදී තව නොයෙකුත් ඥාතිත්වයේ දරන සියලු සත්වයන් ඒ අතර මව්පියන් ප්‍රධාන විටවක මව්පියන්ට පින් පැමිණීමේදී අදාසිමේ අකාසිමේ ඥාති මිත්‍රා සකාතමේ තේතානං දකිනා දජ්ජා පුබ්බේ කත මනුස්සරං අපගේ මව්පියන් අපගේ අතපය නොකඩා හදා වඩා උස්මහත් කොට අධ්‍යාපනය නිසිසේ ලබා දී අපගේ ජීවිතය එළිය කළා. අපිට ලොකු ධන සම්පත් නෙවෙයි, ශක්ති රාජ සම්පත් නෙවෙයි, රජ සම්පත් නෙවෙයි බලන්න ජීවිතයක අතපය අංග විකලයේ පොරෙක් දබිරේ උලන්නේක් නොකොට අධ්‍යාපන ශේෂ්ත්‍රයේ යම් කිසි මානියකට අපේ ජීවිතයේ දියුණුව සැලසුවේ මව්පියන්. ඒ වගේම තියෙන දෙයක් අපට නිරන්තරයෙන් දුන්නා අදාසි. අකාශි කියන්නේ අපේ ජීවිතයේ වැඩි දියුණුව සඳහා වැඩ කළා. මේ වගේ ගුණ සම්පත්තිය මෙනෙහි කොට කළ ගුණ සැලකීමේ ශීර්ෂයෙන් අනේ අපේ මව්පිය මොන තරම් දුක් විඳලාද අපිව සකස් කළේ.
අනේ අපේ මව්පියන් මේ තරම් අපට උපකාර කළ අපේ මව්පියන් මොන තරම් අප ධෛර්යමත් කළ අපේ ජීවිතය කොට දැම්මද වෙහෙසී කියලා බොහෝම සත්පුරුෂ ධර්මයේ පිහිටා ඥාති මිත්‍යා සකාත මේ ස්වකීය ඥාතීන්ගේ ගුණ දමව්පිය ආදී උතුමන්ගේ ගුණ සිහි කොටගෙන මේ විදිහේ පින්කම් කොට පින් පැමිණවීම ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ධර්මයක් බව ලෝතුරා බුදුරජාණන් වහන්සේ පාදා වදාළා. ඒ නිසා මව්පියන්ගේ ගුණ නිමක් නෑ. මේ පින්නතුන් දන්නවා අපි කිව්වත් නැතත් සෑම මව්පියෙක්ම එහෙමයි. ස්වකීය තිරිසන්නාත්ම භාවයෙන් අත මිදුණු මනුෂ්‍යාත්ම භාවයේ ලැබුණු සෑම සත්වෙක්ම මේ දීර්ඝ සසර අපිට මව්පියන් ලැබුණොත් බුදුවරු පහළ වෙන්නේ අපේ ඇඟිලි ගන්නටයි. මව්පියන් මේ අපි කල්ප කෝටි සත සහස්‍ර ගණන් පැමිණි සංසාර සාගරේ අපට මව්පියන් අසංකේය ප්‍රමේය ප්‍රමාණ කළ නොහැකි ප්‍රමාණයක් ලැබී තියෙනවා. එනමුත් මේ ජීවිතේ අපි දන්නේ එක මව්පිය යුවලයි. ආයි තව මව්පියන් ලැබෙන්නේ තව මනුෂ්‍ය ජීවිතයක් ලැබුණොත් පමණයි. ඒ නිසා ධාතු චෛත්‍යයකට උපස්ථාන කරන වශයෙන් මව්පියන්ට සැලකීම, මව්පියන් අහිමි වීම, මව්පියන් සැලකීමේ පින අපට අහිමි වුණා. නැවත තියෙන්නේ සත්පුරුෂ ධර්මයේ පිහිටා පින්කොට පින් අනුමෝදන් කිරීමයි. ජීවත්ව සිටියදී සියලු සත්කාර සම්මාන වතාවත් පැවැත්වීම චෛත්‍යයකට කරන්නා හා සමානයි. එනිසාම පරලෝක සැපත් වීමෙන් සීකොට පුණ්‍යානුමෝදනය සිද්ධ කිරීම සත්පුරුෂ ධර්මයයි. එනිසාම මේ පින්වතුන් බලවත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නුවණින් කර්මඵල විශ්වාසයෙන් අර විදිහේ ඥාතීන් උදෙසා පින්පෙත් පැමිණීමේ මෙතන පේඨානං දකිනා දජ්ජා කියලා පහදන්නේ මියගිය සියලු ඥාතීන්ට පේඨ කියන පදේ භාවිත කරනවා. ඒ යම් කිසි කෙනෙක් යම් කිසි ජීවිතයක් ලබා ඇත්තේ නම් ඒ කාන්තේ මේ පින අත් වෙනවා. බ්‍රාහ්මණී විමසුව තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි අපි පමනෝන පින මේ ඥාතීන්ට පැමිණෙද්ද ලැබෙද්ද? බ්‍රාහ්මණය ස්ථානීය ලැබෙන අස්ථානීය නොලැබී යනවා. ස්ථානීය තමයි මේ പ്രേත ලොවත් පරදත්තෝපව ජීවී කියන പ്രേත කොට්ටාශයටම පමණක් පිනගත හැකි. අස්ථාන කොතනේද? අස්ථානයේ මෞපියාදී ඥාතීන් හිතවතුන් කරන ලද පින් ඇති බැවින් මනුලෝ දෙව්ලෝ ඉපන්නොත් බඹලෝ උපන්නොත් වැඩක් නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම නිරේගාමී වුණොත් පමුණවන්න බෑ. තිරිසන් වුණොත් පමුණවන්න බෑ. ඒ අසුර වුණොත් පමුණවන්න බෑ. ප්‍රේතේ ඉතුරු 16 කුලේම 16 කුලයක උපන්නොත් පමුණවන්න බෑ. පරදත්තෝපෝ ජීවී කියන ප්‍රේත කොට්ටාශයකම පමණයි පින අනුමෝදන් විය හැකි. එයින් අහනෝ පින අපතේ යනවාද? කිසි කලක අපතේ යන්නේ නැහැ. අපේ දීර්ඝ සංසාරයේ ඥාතීන් බොහෝ සිටිනවා. ඒ සියල්ලන්ට ඒ සිද්ධ වෙනවා. ඉනමුත් යම් විටක බුදුරජාණන් වහන්සේ පහදන එසේ වන්නේ නැහැ. මේ පින නුඹලාට අල්ප කෝටි සතසහස්‍ර ගණන් සැප විපාක දීමට හේතු වෙන තව කාරණයක් තියෙනවා. බුදු සසුනට දීර්ඝායුෂ පැතීම වශයෙන් සාමුතුමන් වහන්සේලාට දන් පැන් පිරිනැමීම ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා පිරිනමන සමගම බුද්ධ ශාසනයට දන් දෙන දායකයා දීර්ඝායුෂ පතනවා. එයින් නුඹලාට කිව නොහැකි වචනෙන් විස්තර කළ නොහැකි අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් රැස් වෙන බව තථාගත බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් දැකවදාරමින් දේශනා කොට වදාළා. ඒ නිසා අපි සලකා ගන්නට ඕනේ අප සෑම දිනම දන්නවා අපි හොඳට ඉගෙන තියාගෙන තියෙනවා නම් මේ මව්පියන්ගේ ගුණය. මව්පියන්ගේ ගුණය දන්න නිසා තමයි මේ පින්වත් දරුවන් තමන්ගේ වයෝ වෘද්ධ මව්තුමිය පෙරටු කොටගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නුවණින් කර්මඵල විශ්වාසයෙන් මේ දානාභ්‍යාසයේ සහිතව මේ අපගේ පියතුමාට ඒකාන්තයෙන් මේ පින ආශේවා දකීවා අමා මහ නිවන පිණිස පවතිවා. සුජීවත්ව වාසය කරන මව්තුමිය ප්‍රධාන දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් සමට ආයුරාෝග්‍ය සප සිද්ධ වී දිගාසිරි සැලසී චිරජීවනීය වී සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වී දෙලව ජයගෙන අමා මහ නිවන පිණිස පවතිවා කියන මේ මෛත්‍රී පූර්වාංගම කාය වචී මනෝ කර්ම පෙරදැඩිව සිද්ධ කරන ලද මේ උදාර පුණ්‍ය නිධානය ප්‍රථම කොට බුද්ධ පූජා පවත්වා සීලයක පිහිටා මහා සංඝ රත්නයට පින්පාත වශයෙන් දන් පැන් පිරිනමා ඒ වගේම පින්වත් දස්සිල් මෑණිවරුන්ට දන් පැන් පිරිනමා සිල්වත් පිරිසට පිරිනමා ලබන ලද සකල විද පුණ්‍ය සම්භාරය වෙන වෙනම පරිස්කාර සමෝහයේද අතගස්වා පිරිනමා වෙන වෙනම පිරිනමා ලබන ලද මේ උදාර වූ කාය වාක් මනස් චරිත කුසලානුභාවය
මේට වසර 7කට පෙර අපාතරින් පරලෝසපත් වූ හර්බර්ට් මුණසිංහ ආදරණීය පියතුමාට ඒකාන්තයෙන් අත් වේවා කෙනේවා දකීවා අනුමෝදන් වේවා අමා මහ නිවන පිණිස පවතිවා ඒකාන්තයෙන් මේ සමගයේ වර්ග පරම්පරාගත ඥාතීන්ට මේ උදාර කුණලාභයක් වේවා අමා මහ නිවන පිණිස පවතිවා ස්වකීය බිරිඳ වන අනුලා මුණසිංහ මහත්මියටත් ඒ දියණි සෙනාලී මුණසිංහ සහ මුණුපුරු මුනිපිරියන් ආදී සෑම දෙනාටත් මේ උදාර පුණ්‍යලාභී අනුලා මුණසිංහ මහත්මියට ආයුරාරෝග්‍ය සකත් චිරජීවනයක් දිගාසිරිත් ඒකාන්තයෙන් සැලසී සතර ඉරියව්වේම නිදුක්ව නිරෝගීව සුවපත්ව කටයුතු මුදුන් පමුණුවා ගනුවා ශක්තිය ධෛර්ය පුණ්‍ය භාග්‍ය සැලසේවා සොනාලී මුණසිංහ සහ මුණුපුරු මිනිපිරි සෑම දිනකට ආයුරාරෝග්‍ය සම්ප්‍රසිද්ධ වී පැමිණ සහ සම්බන්ධ වන සැමටත් නිදුක් නිරෝගීව සුවපත්ව චිරාත් කාලයක් ගුණ පිළිවෙත් සපුරාගෙන දෙලොව ජයගෙන අමා මහ නිවන පිණිස පවතිවා සහ සම්බන්ධ වන කල්යාණ මිත්‍ර ඥාති හිත මිත්‍රාදී සමගී උතුම් ධර්ම ප්‍රාර්ථනා මුදුන්පත් වේවා ශනීක කරදර මාරක බාධක දුක් අනුරු වැළකේවා කරන කියන රැකී ආරක්ෂා කටයුතු ශ්‍රේෂ්ඨ සම්පත් වෙළඳාම් කටයුතු සියල්ලම සශ්‍රීක වී මුදුන්පත් වේවා ආයුෂවන්න සැප බල ප්‍රඥා යස ඓශ්වර්ය විඳ ගැනීමට ශක්තිය ධෛර්ය වීරිය පුණ්‍ය වාසනාව නොඅඩුව සැලසේවා දෙව් රැකවරණ වේවා මෙපින් අනුමෝදන් වන දෙවියෝ සතතින් සර්ව ආරක්ෂාව සලසත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වා මේ සෑම දිනාගේ උතුම් ධර්ම ප්‍රාර්ථනා පෙරදැඩිව මෙලව ජයගෙන සසර ජයගෙන ආත්ම භාවයේ ජයගෙන පැතුම් පරිදි උතුම් වූ අමා මහ නිවන දක්වාම සැනසිලි ජීවිත සැලසේවා කියා මෛත්‍රියෙන් ආශිංසන පවත්වමින් වැඩම කොට වදාළ පූජනීය මහා සංඝ රත්නයටත් පින්වත් දසසිල් මෑණිවරුන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා දිගාසිරි ලබත්වා උදෑසන දානීය සඳහා අනුග්‍රහයක් ලබා දුන් තුෂාර උපුල්දෙනිය මහතා දීප්තිකා හේරත් මහත්මිය ඇතුළු පවුලේසම ධනුෂ්ක දිශානායක මහතා ඇතුළු පවුලේසම දහවල් දානීය සඳහා අනුග්‍රහයක් ලබා දුන් දර්ශනී ලහඳුපුර මහත්මිය ඇතුළු පවුලේසම අසනීප වී සිටින දල්යා ලියනගේ දියණිය හා නේල පෙදිරිසිංහ පුතුට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ දිගාසිරි සැලසී ඒකාන්තයෙන්ම සැනසිලිමත් එළිය වේවා බුද්ධාදී රත්නත්‍රානුභාව බලයෙන් සැනසෙල්ල වේවා දෛනිකව සීල පායාස බුද්ධ පූජා පවත්වන සම්මාලී සෑරදුන් උදෙසා පින්වත් සමන්ත්‍රණාන්දු මහත්මයා සමග යෙදෙන වජිර නිවාස ඉදිකිරීමේ කාර්ය මණ්ඩලය සහ උණුන්ගේ මෞපිය දූ දරු උපකාරක කල්යාණ මිත්‍ර සැමගේ උතුම් ධර්ම ප්‍රාර්ථනා මුදුන් පමුණවාගෙන දෙලව ජයගෙන අමා මහ නිවන පිණිස පවතිවා පැතිස් පෙර සංසතු දානශාලාවේ වතාවත් පවත්වමින් නිරන්තරයෙන් පවත්වන මේ සියලු වතාවත් කටයුතු සඳහා උපකාර කරන මව්පිය දූ දරුවෝ අනුග්‍රාහක කැපකරු දරුවන් සෑම දිනකට ආයුරාරෝග්‍ය සැපත් අභිවර්ධනය වී දෙලව ජයගෙන අමා මහ නිවන පිණිස පවතිවා පැතිස් පෙර සංසතු දානශාලාව නිර්මාණය කෙරෙමින් මහා සංඝ රත්නයට පැන් පොකුණක්සේ පවත්වන අතිගරු පූජනීය සමිතාවිනන්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගීව සුවපත්ව චිරාත් කාලයක් පාරමී සතුන් ගුණ මිහි සපුරා ඒකාන්තයෙන් තමන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධිය දක්වාම සුවසේ ගුණ පිළිවෙත් සපුරා ගනුවත් පුණ්‍ය වාසනාව දෙව් රැකවරණ නිවන දක්වාම සැලසේවා අහස පුරා දෙවියෝ දිවා විශ්වවන්න සැප බල ප්‍රඥා යත් ඓශ්වර්යයෙන් වැඩෙත්වා දෙවියන්ගේ දැහැමි රැකවරණ මේ ජීවිත වටා සැලසේවා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වා හිතහිත මැදියා සියලු සත්වයෝ අනන්ත බුද්ධානුභාවයෙන් සෑම කල්හිම සතර ඉරියව්වේම වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා පරම සුවපත් ස්වභාවය වන අමා මහ නිවනින් සැනසෙත්වා කියන මෛත්‍රී උදෙසින් ඇතිව ඥාතීන්ට දෙවියන්ට පින් පමුණුවමු. නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතා වාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඒවමේව ඉදෝදින් තේතානං උපකප්පති උන්න මේ උදකං වත්තං යතා නින්නං පවත්තති ඒවමේව ඉදෝදින් තේතානං උපකප්පති සාදු 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 ඇති. කිස්ව තිබූ භාජනයේ වතුරෙන් පිරී පිරී ගියාසේ අප විසින් රැස් කරගත් පින